ඉතින් කොහොමද? ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද පොඩි ගමනක් යන්න තමයි යන්නේ. මේ යන්නේ ඉතින් ටවුන් එකට. ඉක්මනින්ම ගිහිල්ලා ඉක්මනින්ම එන්න යන ගමනක්. මොකද ගෙදරට බඩු ටිකක් අරගෙන ඉක්මනින් ආපහු එන්න ඕනේ. චූටි බබාවත් දාලා තමයි අද යන්නේ. ඒ නිසා යාව ඉස්කෝලෙන් ගන්න ඉක්මනින්ම එන්න ඕනේ. වැඩි වෙලාවක් ගියේ නැතුව ලිස්ට් එකට ඕන බඩු ටික අරගෙන ඉක්මනින්ම ආපහු ආවා. ඔන්න අපේ වාහනේට පෙට්‍රල් ටිකකුත් දාගෙන අපි දැන් මේ එන ගමන්. ගෙදර ගිහිල්ලාම මම මොනවද ගත්තේ කියලා ඔයාලට පෙන්නන්නම්කෝ. ලස්සන සින්දුවකුත් අහගෙනම යමු. Nan poru mastake degili rangu endadi Niduru dishave matu samumari karana seva Poru mastake degili rangu endadi Niduru dishave matu ඔන්න මේ තියෙන්නේ මම ඉක්මනින් ගිහිල්ලා ගත්ත බඩු ටික. අද ගොඩක් බඩු නම් ගෙනාවේ නැහැ. අපිට මේ වගේ සුපර් මාකට් එකකින් හරි තොග බඩු කඩේකින් ගන්නකොට හරි ගොඩක් ලාභයිනේ. ඉතින් ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම මම ටවුන් එකට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය බඩු ටික ඒ විදිහට ගන්න බලනවා. ගොඩක් දේවල් නම් ගෙනාවේ නැහැ. සබන් දත් බෙහෙත්, විම්, සබන් කුඩු, ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට්, ඒ වගේම බුදු පහන තියන්න අවශ්‍ය හඳුන් කූරු, පහන් තිර, සුවඳ කුඩු වගේ දේවල් තමයි මම අද අරගෙන ආවේ. මේ ඉතින් මගේ ගෙදර පොල් තෙල් ඉවර වුණු දවසකට මම කඩෙන් පොල් තෙල් ගේනවා. ගොඩක් දුරට මම ගෙදර තමයි හිඳගන්නේ. ඉතින් ඒ නිසා පොඩි ප්‍රමාණයක් තමයි අරන් එන්නේ. පරිප්පු නම් අපේ ගෙදර බබාලා නිතරම ආසයි කන්න. ඒ වගේම බබාලගේ ටී ටයිම් එක වෙලාවට සමපෝස එකක්. තව එතකොට එයාලට මම පොරි හදලා දෙනවා. ඒ පැකට් එකක්. එතකොට සීනි, ලුණු කුඩු වගේ අවශ්‍ය පොඩි පොඩි දේවල් ටිකක් තමයි ගෙනාවේ. ගෙදර ගෙනාපු බඩු තිබුණා තව. ඒ නිසා නැති බඩු ටික තමයි අරගෙන ආවේ. මේ වගේ බඩේරිඟු නම් තිබුණොත් අපි අමතක කරන්නෙම නැතුව ගේන දෙයක්. ඒ කියන්නේ අපි හැමෝම ආසයි බඩේරිඟු වලට. ඒ නිසා ටවුන් එකට ගියොත් තිබුණොත් අනිවාර්යයෙන්ම අරගෙන එනවා. එළවලු නම් ගොඩක් මේ සැරේ ගෙනාවේ නැහැ. මගේ ෆ්‍රිජ් එක කැඩිලා. ඉතින් ඒක හදාගන්න එකන් ලොකු ප්‍රමාණයක් ගෙනල්ලා එළිය තියාගන්න අමාරුයි. ඒ නිසා සාමාන්‍ය පොඩි ප්‍රමාණ වලින් තමයි ගෙනාවේ. බටු මෑකරල් වගේ දේවල් මගේ වත්තේ තියෙනවා මං වගා කරලා. ඉතින් ඒ නිසා ඒව ගෙනුත් කඩා ගන්න පුළුවන් නිසා මම ඒව ගොඩාක් පොඩි ප්‍රමාණයක් තමයි අරගෙන ආවේ. මම මේ සැරේ හාල් මැස්සෝ ගෙනාවේ. ගෙනාපු කරවල ගෙදර තියෙන නිසා. බිස්කට් එක කඩලා බිස්කට් ටින් එකට දාගත්තා. shopping ටික ලස්සනට නමලා අරන් තියාගමුකෝ. එතකොට හරිම පිළිවෙලයි.
බඩිරිඟු ටික සුද්ධ කරලා තැම්බෙන්න තියලා ඉතුරු වැඩ ටික පටන් ගන්නයි මම හදන්නේ. ඒක නෙමෙයි, මම ගොඩාක් ආසාවෙන් ඔයාලා දාන කමෙන්ට් කියවනවා. මං හරිය ආදරේ ඔයාලගේ කමෙන්ට් කියවන්න. ගොඩාක් ආදරණීයව කමෙන්ට් දාලා තියෙනවා යාළුවෝ හැමෝම. එයාලට ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. ඒ වගේම මගේ වීඩියෝ වල අඩුපාඩු තියෙනවා නම් මොනවා හරි විශේෂ දේවල් වෙනස් කරගන්න තියෙනවා නම් මං ආසයි ඒ දේවල් ඔයාලගේ කමෙන්ට් එකකින් දැනගන්න. බඩිරිඟු ටික තැම්බෙනකම් මම ඉතුරු වැඩ ටික කරගන්නවා. ගේ අස් කරලා අතු ගාලා කුස්සියත් ලස්සනට අස් කරලා පිඟන් ටිකයි වලන් ටිකයි ඔක්කොම සෝදලා ඉවර කරලා සිංක් එකත් මේ විදිහට ලස්සනට පිරිසිදු කරගත්තාම ගොඩාක් ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. අපේ කුස්සිය ඇතුළට දවල්ට ලයිට් එක දැම්මේ නැත්තම් කරුවලයි. මොකද තාම ජනේලියට ජනෙල් හයි කරලා නෑනේ. මම අද වීඩියෝ එක අරගෙන තියෙන්නේ ලයිට් එක දාන්නේ නැතුව. ඒකයි මේ කරුවල. ඔන්න කුස්සිය පැත්තේ මිදුලත් මේ විදිහට චුට්ටක් අතු ගා ගත්තා. ලොකු පුතා නම් තාමත් සෙල්ලම් කරනවා. චූටි දෝනි අයියාගේ දුවයි ඒ දෙන්නා බුදු පහනට මල් කඩනවා. ඉතින් මං හිතකන් නාගෙන එන්න තමයි හදන්නේ. නාලා ඉවර වෙලා ඉතුරු වැඩ ටික පටන් ගමු. මෙන්න බලන්නකෝ තඹුව බඩිරිඟු ගොඩක්ම රසයි. මම ඉතින් පොඩි දෙන්නට බඩිරිඟු කන්න දීලා මගේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. මුලින්ම තේ එකක් ලිපේ තියලා රෑ කෑම ටික හදන්න ගත්තා. හාල් මැස්සෝ ටික සුද්ධ කරලා හොදාගෙන අවශ්‍ය කිරි ටික මිරිකගෙන ලූණු සුදු ලූණු එහෙම කපලා අරන් තියාගත්තා. මම අද රෑට හැදුවේ මේ කරල් කිරි දාලා හාල් මැස්සෝ තෙල් දාලා බත්. දැන් බුදු පහන තියෙන වෙලාව බුදුරජාණන් වහන්සේට පැන් ගිලන්පස මල් සුවඳ දුම් පහන් පූජා කරනවා. මම හවසට මගේ ගෙදර සුවඳ වෙන්න සුවඳ කුඩු දුම් අල්ලනවා. හවසට මදුරු කරදරේ තියෙනවා නම් ඒකටත් හොඳ විසඳුමක් කියලා මම හිතනවා. මේ එන දුම් වලින් මදුරුවෝ වගේ සත්තු ඉන්නේ නැහැ. ඉතින් එයාලා යනවා. ඉතින් මේ වගේ සුවඳ කුඩු ටිකක් හවසට අල්ලන එක ගොඩක් හොඳ දෙයක්. මේ වෙලාවට නම් අපේ ගෙදර පොඩි දෙන්නා ටීවී එක ළඟ තමයි. එයාලා ගොඩක් ආසාවෙන් බලන ඒ කතාව බලන ගමන්ම අපි රෑ කෑම ගන්නයි හදන්නේ. මට හිතුණා ඔයාලට අද හඳ කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්න. මෙන්න මේ විදිහට තමයි අද හඳ පෙන්වන්නේ. එහෙනම් ළමයි ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා වොෂ් එක දාගෙන දැන් නම් නිදා ගන්න තමයි හදන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. මාව
සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අමතක නොකර මාව සබස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.